ඔයාලා මොකද හිතන්නේ මේ හිමි අහිමි වීම ගැන? මේ ජීවිතයේදී අපිට ඕනම දෙයක් පිළිබඳ අගයක් සුන්දරත්වයක් දැනෙන්නේ ඒක අපිට හිමි වෙන තුරුම විතරයි. ඔයාලා හිතලා බලන්න අපි නිතර දෙවේල ගෙදර ඉද්දී අපිට ගෙදර එපා වෙනවා. අපි ඊට පස්සේ අධ්‍යාපන කටයුත්තකට හරි වෙන වැඩකට හරි වෙන තැනක නවතින්න ගියොත් එහෙම ටික දවසකින් අපිට හිතෙනවා අර ගෙදර තිබුණු නිදහස අපිට මෙහෙ දැනෙන්නේ නැහැ කියලා. එතකොට ආයෙත් අපිට ගෙදරට යන්න හිතෙනවා. ඉතින් මේ හිමි අහිමි වීම ගැන මහාචාර්ය සුනිල් ආර්යරත්නන් විසින් රචිත නන්දා මාලනියන් විසින් ගායන හරි අපූර්ව ගීතයක් තියෙනවා. මේක මුලින්ම අහන කෙනෙක්ට හිතෙන්නේ මේකේ මතු පිට අර්ථය දැක්කම හිතෙන්නේ මේක ප්‍රේම ගීතයක් හෝ විරහ ගීතයක් විදිහට. හැබැයි ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ ගීතේ ගැබ් වෙලා තියෙනවා. ඒක මම දකින විදිහ. අපි ගීතේ පොඩි පද පෙළයක් අහලා ඉමු. මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ. අපි දන්නවා සඳ කියන්නේ බොහෝ කවි නිර්මාණ වලට ගීත නිර්මාණ වලට උපමා වුණු හරි ලස්සන අජීවී වුණත් සජීවී වස්තුවක් කියලා. බොහෝ කවියෝ මේ නිර්මාණ වලට මේ සඳ හරි ලස්සනට අරගෙන තියෙනවා. ඉතින් මේ ගීතයත් එහෙමයි. හැබැයි එක වෙනසක් තියෙනවා. මේ ගීතේ කියවෙනවා එදා සඳ නොව මෙදා සඳ කියලා. අන්න එතනදී තමයි අපි මේ මාතෘකාවට පිවිසෙන්නේ. ඉතින් අහලා බලමු එදා සඳ මොන වගේද කියලා. එදා මට ඔබ සරා සඳ විය කවිය සින්දුටු සොඳුරු පිය කරු අඳුරු හද ගැබ එකලු කරමින් උදාවිය ගිරි ශිකර සිරසේ කවිය කියනවා එදා මට ඔබ සරා සඳ විය කියලා. සරා සඳ කියන්නේ මොකක්ද? සරා සඳ කියන්නේ සරත් ඍතුවේදී අහස පායන හඳට. අහස හරීම පැහැදිලි එතකොට. වලාකුළු මුකුත් නැහැ. ඉතින් ඒ හඳ දැක්කම කවියෙකුට කවි සිතුවිලි පවා ගලන් එනවා. ඉතින් අපිට ඒ දර්ශනය හරි ඈතයි. අපි ඒ දර්ශනයේ සුන්දරත්වය විඳින්නේ ඈතින්. ඉතින් මේ කවියත් කියනවා කවිය සින්දුටු සොඳුරු පියකරු කියලා. ඉතින් අපි ඊළඟ පද පෙළ ටිකත් අහලා මෙමු. මෙදා මට ඔබ සැබෑ සඳනය විදුව සින්දුටු ලොවය විසකුරු ප්‍රාණයෙන් තොර වියලි සඳසේ ඔබද අද මා අසල ගැවසේ. හැබැයි මේ ලෝකේ විද්‍යාත්මක දියුණුවත් සමගම හොයාගෙන තියෙනවා හඳට ජීවයක් නැහැ. හඳ කියන්නේ තවත් එක් ග්‍රහ ලෝකයක් විතරයි කියලා. ඉතින් මේ කවියා කියනවා මෙදා මට ඔබ සැබෑ සඳමයි විද සින්දුටු ලොවය විසකර කියලා. කොහොමද මේක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ? අපේ ජීවිතවලදී අපිට අහිමි දේවල් පස්සේ අපි දුවනවා. ඒවා හිමි කරගන්න අපි දුවනවා. එතනදී අපිට ඒක හරි ලස්සන විදිහට ඒකේ අදනවා. ඊට අපිට දැනෙනවා. වස්තුවක් හෝ වේවා ප්‍රේමයක් වේවා වස්තුවක් ගත්තොත් එහෙම කාර් එකක් නිවසක් මිලදී ගත්තේ අපි හරි ආසාවෙන් ඒක මිලදී ගන්නවා. හැබැයි ටික කාලයක් යද්දී ඒක සාමාන්‍ය වෙනවා. ප්‍රේමයම ගමුකෝ. අපි ප්‍රේමය ලබා ගන්න විවිධාකාරයෙන් මහන්සි වෙනවා. හැබැයි අවසානයේ අපි ප්‍රේමය ලබා ගත්තට පස්සේ වෙන දේ අද සමාජයේ බොහෝ ජීවිතවලින් අපිට දකින්න ලැබෙනවා. හැමෝටම පොදු නෑ. ඒත් මේක තමයි යථාර්ථය. අපිට ඊට පස්සේ හිතෙනවා අයියෝ මේක ලබා ගන්නද මෙච්චර වෙහෙසුනේ කියලා. මේ සව් කටුක යථාර්ථය ඉතා සරලව සුන්දරව මහාචාර්ය සුනිල් ආර්යරත්නන් විසින් අපිට දායාද කරලා තියෙනවා. ඒ වගේම රෝහණ වීරසිංහන්ගේ මියුරු තනු නිර්මාණයට දේශීය අනන්‍යතාවයෙන් මුසවන නන්දා මාලිනීගේ හඬ අපේ හිතට ගෙන දෙන ආනන්දය කියානිම කළ නොහැකි.
මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්.